වෙනරබල් මට්ටමේ බලවතුන් පවා එක නිමේෂයකින් මරා දාන්න පුළුවන් සීහෑන්ගේ ඒ මාරක ශාපලත් හෙල්ලෙන් ඇලෙක්ස් බේරෙන්නේ කොහොමද? ඒ වගේම ඩීමන් ලෝඩ්ගේ රකුස් බලවේගයේ හමුවේ ඇලෙක්ස්ට තනියම සටන් කරන්න පුළුවන් වෙයිද? Hi guys, අද මම ඔයාලට අරන් ආවේ Perfect World 102 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයා කලින් එපිසෝඩ් එක බලපු නැති කෙනෙක් නම් වීඩියෝ එකේ උඩින් වැටෙන කාඩ් එක ක්ලික් කරලා ඔයාට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ කතාවේ එක එපිසෝඩ් එකක්වත් බලපු නැති කෙනෙක් නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ප්ලේලිස්ට් එකේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාට මේ කතාවේ මුල ඉඳන් උනත් බලන්න පුළුවන්. හරි guys. ඉතින් මේ කතාවේ අන්තිමේදී ඇලෙක්ස් ගත්ත ඒ හදිසි තීරණය මොකක්ද? ඉතින් මේ හැමදේම දැනගන්න වීඩියෝ එක අවසන් වෙනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න. හරි guys, එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. එපිසෝඩ් ස්ටාර්ටින් සීන් එක ආරම්භ වෙන්නේ සීහෑන්ගේ සහ ඇලෙක්ස් අතර තියෙන ඒ මාරක වෛරය තවදුරටත් උත්සන්න කරමින් සීහෑන්ගෙන් තමන් සතු ස්පෙයා ඔෆ් කර්සන් ඒ කියන්නේ අර බියකරු හෙල්ලේ පාවිච්චි කරලා ඇලෙක්ස්ට එල්ල කරන දරුණු ප්‍රහාරයකින්. මේ හෙල්ල සාමාන්‍ය ආයුධයක් නෙමෙයි. ඒක නිර්මාණය කරලා තියෙන්නේ දහස් ගාණක් මිනිස්සුන්ගේ ආත්ම සහ රුධිරය පාවිච්චි කරලා. සීහෑන් හෙලි කරන විදිහට මේ හෙල්ලේ තියෙන ශාපය කොයිතරම් බලවත්ද කියනවා නම් වෙනරබල් මට්ටමේ ඉහළම සටන්කරුවෙකුගේ සිරුර පවා මේ හෙල්ලේ ස්පර්ශ වුණොත් ඒ මොහොතේම ඔහුගේ ජීවිතය අවසන් වෙනවා. මෙච්චර කාලයක් තමන්ගේ මිතුරෙක් වගේ රඟපෑ සීහෑන් තමන්ගේම රටේ වැසියන්ව මේ විදිහට මිලේච්ච විදිහට මරා දාපු නිසා ඇලෙක්ස් ඉන්නේ දැඩි කෝපයකින්. ඇලෙක්ස් මේ සටනේදී තනි වෙලා කියලා සීහෑන් හිතුවත් ඇලෙක්ස්ගේ අධිෂ්ඨානය සහ සුප්‍රීම් බලය හමුවේ ඒ කිසිම ශාපයකට ඇලෙක්ස් පහසෙන් මෙල්ල කරන්න බෑ. ඇලෙක්ස් සීහෑන්ට කියන්නේ සී කින්ඩම් එකේ මිනිස්සුන්ව මරාපු හැම කෙනෙක්ටම මම අද මෙතනදී දඬුවම් දෙනවා කියලා. සටන ඉතාමත් වේගවත් සහ දරුණු වෙනවා. සීහෑන් තමන්ගේ රකුස් කඩුව සහ බ්ලූ ඩීමන් ස්වෝඩ් එක, ඒ කියන්නේ මේ ශාපලත් හෙල්ලේ කියන ආයුධ දෙකම පාවිච්චි කරලා ඇලෙක්ස් කොටු කරගන්න උත්සාහ කරනවා. නමුත් ඇලෙක්ස් තේරුම් ගන්නවා මේ ආයුධ පිටුපස තියෙන්නේ අප වර්ල්ඩ් එකේ බලවතුන්ගේ කුමන්ත්‍රණයක් කියලා. මේ සටන හුදෙක් සීහෑන් සහ ඇලෙක්ස් අතර සටනක් නෙමෙයි. එය ලෝව වර්ල්ඩ් එකේ නිදහස වෙනුවෙන් ඇලෙක්ස් කරන මාරක අරගලයක්. ඉතින් ඇලෙක්ස් තමන්ගේ සිරුර රන්වන් පැහැති ගෝල්ඩන් ස්පිරිචුවල් බර්ඩ් ස්වරූපයට පරිවර්තනය කරගෙන සීහෑන් වෙත කඩා පනිනවා. සීහෑන් තමන්ගේ ශාපලත් හෙල්ලෙන් පහර දුන්නත් ඇලෙක්ස්ගේ අලුත් ශක්තිය හමුවේ ඒ හෙල්ලේ ඉරිතැලීම් පවා ඇති වෙනවා. ඇලෙක්ස්ගේ මේ බලවත් ප්‍රහාරය නිසා සීහෑන් පසුබසින්න පටන් ගන්නවා. මේ අතර රෝයි ඇලෙක්ස්ට අනුතුරු අඟවනවා අර බ්ලූ ඩීමන් ස්වෝඩ් එක ගැන අවධානයෙන් ඉන්න කියලා. සීහෑන් තමන්ගේ ලොකුම ප්‍රහාරය එල්ල කරන්න සූදානම් වෙද්දිම ඇලෙක්ස් තමන්ගේ කොණ්ඩේ හංගගෙන හිටපු කතා කරන ස්ටෝන් එක, ඒ කියන්නේ අර ටෝකන් ස්ටෝන් එක එළියට අරගෙන සීහෑන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ ස්ටෝන් එකත් හරිම විහිළු විදිහට ඇලෙක්ස්ට කියනවා මාව විසි කරන්න කලින් පොඩ්ඩක් කියන්න තිබුණා නේද කියලා. මේ ප්‍රහාරය නිසා සීහෑන්ගේ සූදානම අවුල් වෙලා යනවා. සීහෑන් එතනින් පලා ගිහින් ඩිමොනික් ටොනාඩෝ එකක් ඇතුලේ ඇලෙක්ස්ව හිර කරන්න උත්සාහ කරනවා. තවත් පැත්තකින් චෑම්ප් සහ අර පක්ෂියා රන් පිළිමයක සටන් කරනවා. චෑම්ප් කියනවා අර කඩුව ඇතුලේ ඉන්න රකුසගේ ඩීමන් ලෝඩ් බලය දැන් සිග්‍රෙන් වැඩි වෙනවා. ඒත් පිළිමය hina වෙලා කියනවා ඒ රකුසට සම්පූර්ණයෙන්ම කඩුවෙන් එළියට එන්න නම් තව සෑහෙන වෙලාවක් යනවා කියලා. ඉතින් මේ අතර සීහෑන් තමන්ගේ ශාපලත් හෙල්ලෙන් පහර දුන්නත් ඇලෙක්ස් තමන්ගේ ගෝල්ඩන් ස්පිරිචුවල් බර්ඩ් තාක්ෂණයෙන් ඒ හෙල්ල සම්පූර්ණයෙන්ම කුඩු කරලා දානවා. ඒත් එක්කම සීහෑන් තමන්ගේ අන්තිම තුරුම්පුව පාවිච්චි කරනවා. ඔහු ඒ බ්ලූ ඩීමන් ස්වෝඩ් එකේ හිර වෙලා හිටපු ඩීමන් ලෝඩ්ව පනගන්වලා එළියට ගන්න සමත් වෙනවා. ඇලෙක්ස් එල්ල කරන බලවත් පහරවල් දැන් සීහෑන්ට දැනෙන්නේවත් නැහැ. මොකද ඩීමන් ලෝඩ්ගේ ඒ රකුස් බලවේගය සීහෑන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙනයි තියෙන්නේ. මේ රකුසා කොච්චර කපටිද කියනවා නම් එතන මැරිලා හිටපු රකුස් නයාගේ ශක්තිය පවා තමන්ට උරා ගන්නවා. රෝයි උදව් කරන්න හැදුවත් ඇලෙක්ස් ඔහුව අනුතරේ දාන්න අකමැති නිසා තනියම සටන් කරනවා. අනෙක් පැත්තෙන් චෑම්ප් සහ ශුද්ධ වූ පක්ෂියා එකතු වෙලා අර රන් පිළිමය සදහටම විනාශ කරලා දාන්න ලොකු ගේමක් දෙනවා. චෑම්ප් තමන්ගේ ගාඩියන් ඩ්‍රැගන් සහ ඇලෙක්ස්ගෙන් ඉගෙනගත්තු බෙල් ටෙක්නික් එක පාවිච්චි කරලා ඒ පිළිමය කුඩු කරලා දානවා.
හැබැයි එතනදි සිද්ධ වෙන්නේ නොසිතපු දෙයක්. ඒ පිළිමේ විනාශ වෙද්දී පිටවුණු මුළු ශක්තියම අර ඩීමන් ලෝඩ් තමන්ගේ සිරුරට උරා ගන්නවා. දැන් ඩීමන් ලෝඩ් පිළිමයේ ශක්තියත් එක්ක අතිශය බලවත් වෙලා ඉන්නේ. ඔහු ඇලෙක්ස්ට සමච්චල් කරමින් කියනවා පිළිමේ මැරුණත් දැන් ඒකේ බලය තියෙන්නේ මගේ ළඟ කියලා. ඇලෙක්ස් දැන් මුහුණ දෙන්නේ තමන්ගේ ජීවිතේ දරන උතුම සතුරෙකුටයි. ඉතින් ඩීමන් ලෝඩ් දැන් උත්සාහ කරන්නේ ඇලෙක්ස්ව තමන්ගේ ආත්මීය ශක්තියෙන් ඇද බැඳ තබාගෙන විනාශ කරන්නයි. ඒත් ඇලෙක්ස් හරිම දක්ෂ විදිහට ඒ මාරක ග්‍රහණයෙන් මිදිලා පසුබසිනවා. මේ වෙලාවේ ශුද්ධ පක්ෂියා ඒ කියන්නේ හෝලිබර්ඩ් තමන්ගේ ප්‍රබලම කඩු ප්‍රහාර එල්ල කළත් ඩීමන් ලෝඩ්ට ඒකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔහු කියන්නේ තමන් දහස් ගණක් අවුරුදු හිරවෙලා හිටපු කෙනෙක් නිසා මෙච්චර ලේසියෙන් මැරෙන්නේ නැහැ කියලා. ඩීමන් ලෝඩ් දැන් කරන්නේ හරිම නින්දිත වැඩක්. ඔහු සී හැන්ග්ව තමන්ගේ රූකඩයක් බවට පත් කරගෙන ඇලෙක්ස්ට සහ චෑම්ට පහර දෙන්න පටන් ගන්නවා. රෝයි මෙතනදී වැදගත් රහසක් ඇලෙක්ස්ට කියනවා. ඒ තමයි ඩීමන් ලෝඩ්ගේ තාම එළියට ඇවිල්ලා තියෙන්නේ ආත්මීය ස්වරූපය විතරයි කියලා. ඔහු සී හැන්ග්ලව පහර දෙන්නේ ඇලෙක්ස් රවට්ටලා. ඒ අතරතුරේ තමන්ගේ සම්පූර්ණ ශරීරයම කඩුවෙන් එළියට ගන්න වෙලාව ලබා ගන්න. මේක තේරුම් ගත්ත ඇලෙක්ස් තීරණය කරනවා ඩීමන් ලෝඩ්ව නතර කරන්න නම් මුලින්ම සී හැන්ග්ව මරා දාන්න ඕනි කියලා. ඒ ඩීමන් ලෝඩ් කියන්නේ තමන් සම්පූර්ණයෙන්ම එළියට ආවට පස්සේ සී හැන්ග් මැරුණත් තමන්ට හානියක් කරන්න බෑ කියලා. ඔහු සී හැන්ගේ ශරීරය පුපුරවලා හැරලා ඒ ශක්තියත් උරාගෙන ඉක්මනින්ම එළියට එන්න හදනවා. හැබැයි ඇලෙක්ස් චෑම්ප් සහ පක්ෂයා එකතු වෙලා සී හැන්ග් පුපුරා යන එක නතර කරනවා. ඒ වෙලාවේ ඩීමන් ලෝඩ් සී හැන්ගේ ඇඟ ඇතුළේ තිබුණු තමන්ගේ රකුස් ශක්තිය තමන්ගේ ඩීමන් පවර් එක ආපහු ඇදලා ගන්නවා. දැන් සී හැන්ගේ ඇඟ ඇතුළේ රකුස් බලය නැති නිසා ඔහු සාමාන්‍ය මිනිහෙක් වගේ දුර්වල වෙනවා. චෑම්ප් එල්ල කරන ප්‍රහාරයෙන් සී හැන්ග් දරුණු විදිහට තුවාල ලබනවා. දැන් සටන තීරණාත්මකයි. අපි බලමු ඩීමන් ලෝඩ් සම්පූර්ණයෙන්ම නිදහස් වෙයිද කියලා. ඉතින් ඇලෙක්ස් චෑම්ප්ගේ සියලුම දිව්‍යමය ශක්තිය තමන්ගේ ගෝල්ඩන් ස්පිරිචුවල් බර්ඩ් බලය සමග එකතු කරලා ඩීමන් ලෝඩ්ට එරෙහිව මාරක ප්‍රහාරයක් එල්ල කරනවා. සී හැන්ග් ඔහුව නවත්තන්න හැදුවත් ඇලෙක්ස් ඔහුව විසි කරලා දාලා අර මාරක කඩුව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. ඩීමන් ලෝඩ් ආපහු එන බවට තර්ජනය කරමින් නොපෙනී යනවා. සටනින් පස්සේ ඇලෙක්ස් තුවාල වෙලා හිටපු සී හැන්ග් ළඟට යනවා. සී හැන්ග් තමන්ගේ වැරදි පිළිගන්නව වෙනුවට තමන්ව මරා දාන්න කියලා ඇලෙක්ස්ගෙන් ඉල්ලනවා. ඒත් ඇලෙක්ස් ඔහුව මරන්නේ නැතුව ඔහුගේ සටන් බලය විනාශ කරලා ඔහුව සාමාන්‍ය මිනිසෙක් කරනවා. හැබැයි සී හැන්ග්ට ඒ ලැජ්ජාව දරා ගන්න බෑ. ඔහු කියනවා ඩීමන් බලය ශරීරයට ආවත් තමන්ටත් ඇලෙක්ස් මරා දාන්න අවශ්‍යතාවයක් තිබුණා කියලා. අවසානයේ ඔහු තමන්ටම පිහියෙන් ඇනගෙන සියදිවි නසා ගන්නවා. මැරෙන්න කලින් ඔහු ඇලෙක්ස්ට අනුතුරු අඟවනවා අපර් වර්ල්ඩ් එකේ බ්ලූ සැක්‍රිෆයිස් එකෙන් පරිස්සම් වෙන්න කියලා. මේ හැමදේම අවසානයේ ඇලෙක්ස් නැවතත් මාලිගාවට ගිහිල්ලා සියලුම සෙන්පතිවරුන්ට සී හැන්ගේ මරණය සහ ඔහුගේ පාවාදීම ගැන කියනවා. හැමෝම ශෝක වෙද්දී ඇලෙක්ස් තවත් ලොකු තීරණයක් ප්‍රකාශ කරනවා. ඒ තමයි සී කින්ඩම් හි රජකම අත්හරිනවා කියලා. සෙන්පතියන් පුදුම වෙලා අහනවා අපිට මෙච්චර සේනාවක් සහ බලයක් තියෙද්දී ඔබතුමා රජකම අත්හරින්නේ ඇයි කියලා. ඉතින් ඇලෙක්ස්ට ඕනේ තමන්ගේ ගමන අපර් වර්ල්ඩ් එක දෙසට යොමු කරන්න. දැන් ප්‍රශ්නේ වෙන්නේ සී හැන්ගෙන් පස්සේ ඊළඟ රජ වෙන්නේ කවුද කියන එකයි. ඇලෙක්ස්ගේ මේ හදිසි තීරණය නිසා මුළු රාජධානියම මාවිතයටපත් වෙනවා. ඉතින් සී හැන්ග් මැරෙන්න කලින් කියපු බ්ලූ සැක්‍රිෆයිස් කියන වචනය නිසා සී කින්ඩම් එකේ හැමෝම බියටපත් වෙනවා. රෝයි කියන විදිහට මේ ප්‍රහාරය එල්ල කරන්නේ අපර් වර්ල්ඩ් එකේ ඉන්න අතිශය බලවත් සෙලෙස්ටියල් කින්ඩම් එක මගින්. ඇලෙක්ස්ට තේරෙනවා තමන්ගේ සතුරෝ තමන්ට වඩා බලවත් වෙන්න උත්සාහ කරනවා කියලා. ඒ නිසා තමන්ගේ ශක්තිය උපරිමයට වැඩි කරගන්න ඕන කියලා ඇලෙක්ස් තීරණය කරනවා. ඇලෙක්ස් හැමෝම මවිත කරමින් සී කින්ඩම් හි ඊළඟ රජු ලෙස රෝයිව පත් කරනවා. රෝයි හරිම කරුණාවන්ත බුද්ධිමත් වගේම ඕනම ප්‍රශ්නයකදී සංසුන්ව හිතන කෙනෙක් නිසා උපරිමයෙන්ම ගැලපෙන බව ඇලෙක්ස් කියනවා. ඇලෙක්ස්ට ඕන උනේ තමන්ගේ මුළු අවධානයම සටන් පුහුණුවට යොමු කරලා අපර් වර්ල්ඩ් එකට ගිහිල්ලා මේ ලෝක දෙක අතර තියෙන ප්‍රශ්නේ සදාටම විසඳලා ලෝවර් වර්ල්ඩ් එක පර්ෆෙක්ට් වර්ල්ඩ් එකක් බවට පත් කරන්නයි. අවසානයේ ඇලෙක්ස් කියනවා මොනවා හරි කරදරයක් වුණොත් තමන්ව චෙන්සින් මවුන්ටන් වලදී හමු වෙන්න කියලා. රෝයි නව රජු ලෙස අභිෂේක කරමින් ඇලෙක්ස් තමන්ගේ නව මෙහෙයුම වෙනුවෙන් සූදානම් වෙනවා. හරි ගායිස්, ඉතින් ඇලෙක්ස්ගේ අපර් වර්ල්ඩ් ගමන කොයි වගේ වෙයිද? හරි, මේ විදිහට මේ එපිසෝඩ් එකත් අවසන් වෙනවා. ඉතින් සී කින්ඩම් එකේ රජකම රෝයිට පවරලා ඇලෙක්ස් තමන්ගේ ඊළඟ මාර්ග ගමන ආරම්භ කරලා ඉවරයි. සී හැන්ග් මැරෙන්න කලින් අනතුරු ඇඟ වූ ඒ බියකරු බ්ලූ සැක්‍රිෆයිස් එක මොකක්ද? ඉතින් ඒ වගේම ඇලෙක්ස් අපර් වර්ල්ඩ් එකේ බලවතුන්ව පරද්දන්න පුළුවන් තරම් ශක්තිමත් වෙයිද? හරි ගායිස්, ඉතින් මේ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙන
ඊළඟ එපිසෝඩ් එකත් මම ඉක්මනින්ම අරගෙන එන්න. හරි. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වගේ videos බලන්න කැමති ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. Okay guys, see you next time.